අපේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ ඉතා කලාතුරකින් කියලා. මනුස්ස ලෝකේ ස්ත්‍රියක් විදිහට හෝ පුරුෂයෙක් විදිහට හෝ උපදින්නේ ඉතාම කලාතුරකින්. ඒක කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවටත් වඩා දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මනුස්ස ජීවිතය කියලා කියන්නේ සුගතියක්. මේ මනුස්ස ජීවිතයකට ස්ත්‍රියක් විදිහට හෝ පුරුෂයෙක් විදිහට හෝ කෙනෙක් එන්නේ පිනට. මේ මනුස්ස ජීවිතයට ඇවිල්ලා අපි මේ මොහොතේ ගෙවමින් ඉන්නවා යමක්. මොකද්ද දරුවනේ ගෙවන්නේ? අපේ පින. ගත වෙන හැම මොහොතකම අපේ පින ගෙවෙනවා. තේරුම් ගන්න මෙහෙම. තිරිසන් ලෝකේ උපන්න තිරිසනා මේ වෙලාවේ යමක් ගෙවනවා. එයා ගෙවන්නේ පවක්. නිරේ උපන්න නිරිසතා මේ වෙලාවේ යමක් ගෙවනවා. එයා ගෙවන්නේ පවක්. පෙරේත ලෝකේ උපන්න පෙරේතයාට ගෙවෙන්නේ පවක්. ඒ වුණාට මනුස්ස ලෝකේ ස්ත්‍රියක් විදිහට හෝ පුරුෂයෙක් විදිහට හෝ අපි ඉපදිලා ගෙවන්නේ පින. එනිසා මේ දරුව කවුරුත් තේරුම් ගන්නට මනුස්ස ජීවිතයක් ලැබුවේ පිනටයි. ලැබූ මනුස්ස ජීවිතයේ ස්ත්‍රියාවක් විදිහට හෝ පුරුෂයෙක් විදිහට හෝ අපි ලබලා තියෙන්නේ අපට පිනක් රැස් කර ගැනීම උදෙසා. ඔබ ස්ත්‍රියාවක් වුණා කියලා පින් කරගන්න බාධා නැහැ. ඔබ පුරුෂයෙක් වුණා කියලා පින් කරගන්න බාධාවකුත් නැහැ. එනිසා හොඳට පින් කරගන්න. මේ මනුස්ස ලෝකයේ ස්ත්‍රී පුරුෂයෝ පින් කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙවිවරු ඒ අය ගැන කතා වෙනවා. අහවල් ගමේ අහවල් ස්ත්‍රිය අසවල් පුරුෂයා හොඳට තෙරුවන් සරණ ගිහින් ඉන්න කෙනෙක්. ඒ කෙනා හොඳට පන්සිල් පඳ ආරක්ෂා කරන කෙනෙක්. ඒ ස්ත්‍රිය ඒ පුරුෂයා හතර පොයට මටසිල් ගන්න කෙනෙක්. ඒ ස්ත්‍රිය ඒ පුරුෂයා මව් පුදනවා, පියා පුදනවා, ශ්‍රමණයන්ට දම්පැන් පුදනවා. සිතකයි වචනින් හොඳට පින් රැස් කරනවා. අනිවාර්යෙන් අනාගතේ ඒ ස්ත්‍රියාව දෙව්ලොවට ඒවි. ඒ පුරුෂයා දෙව්ලොවට ඒවි. ඒ අයගෙන් අනාගතේ මේ දෙව්ලොව පෙරියාවි කියලා දෙවිවරු සතුටු වෙනවා. අපිට බුදු කෙනෙකුගේ ශාසනය මුණ ගැහුණා. ඒක මහා වාසනාවක් නෙවෙයිද? ඒක මහා වාසනාවක්. ඒ අවස්ථාව අහිමි වෙන්න මත්තෙන් හොඳට පින් කරගන්න. බුදුරජාන් වහන්සේ වදාලා කනෝ වෝ මා උපච්චගා. මේ ලැබිච්ච අවස්ථාව මනුස්ස ජීවිතෙත් එක්ක බුද්ධ ශාසනය ලැබිච්ච අවස්ථාව අහිමි කරගන්න නම් එපා. කනාතීතා හි සෝචන්ති නිරයම් හි සමප්පිතා. මේ අවස්ථාව අහිමි කරගත්ත අය නිරේ ඉපදිලා ශෝක කරනවා. ඉතින් එහෙම ශෝක කරන ජීවිතයක් උරුම කර නොගැනීම උදෙසා හොඳට පින් කරගන්න. පින් කරගත්ත කෙනා ස්ත්‍රියක් විදිහට හෝ පුරුෂයෙක් විදිහට හෝ මේ ජීවිතේ පින් කරගත්ත කෙනා මරණින් මත්තේ පරලොව යනකොට ඒ පරලොව යන කෙනාට පරලොවදී පිහිට පිණිස පවතින්නේ Taman රැස් කරගත්ත පිනමයි. ඒ නිසා හොඳට පින් රැස් කරගන්න.